හෙලෝ ප්‍රෙන්ඩ්ස් සාදරයෙන් පිළිගන්නවා ස්ටෙල් ගේමින් මහතුනා YouTube channel එකට. ඉතින් මම අද ප්ලේ කරන්න හදන්නේ ග්‍රැනි. මම මේ ග්‍රැනිලා ගෙදර ආවා. මම නිකන් බලලා යන්න ගිහලා ඒ ග්‍රැනිලා ගෙදරට උඩ හැලෝවින් උත්සවයක් තිබ්බා. ඒකේ ඉතින් කට්ටියම ඔක්කොම එකතු වෙලා මට ගැහුවානේ. දැන් ඉතින් ආයේ පැනලා යන්න ඕනේ. ආයෙ නම් ග්‍රැනිලා ගෙදර පැත්තේ එන්න. දැන් ග්‍රැනිත් හොඳට සැරසිලා ඉන්නේ හැලෝවින් උත්සවයට යන්න අර. මම වීඩියෝ එක රෙකෝඩ් කරන්න ගද්දි මොකෙක් හරි ගෑනවා. දැන් මේ පූස ඇවිල්ලා මෙතන කෑ ගහනවා. කෙද්ද මන් දන්නේ. උඩත් කෑ ගහන්න මතක් කියලා කියලා මම මේක රෙකෝඩ් කරදී. ඒ පාර පවුරු ගහනවා. මෝඩ කමන්නේ. ඇහෙන්නේ නැතුව ඇති ලොකුම සද්දයක් නැහැ. දැන් ග්‍රැනි එයිනේ. මම මේ ග්‍රැනි ගේම් එක රෙකෝඩ් කරන තුන්වෙනි පාරේ. එකපාරක් දොරෙන් පයින් එක රෙකෝඩ් කරා. රෙකෝඩින් ඇප් එකේ මයික් එක ඔන් කරලා. ඒක සද්ද එකක්වත් නැහැ. ඊට කලින් පාර රෙකෝඩ් කරද්දී ෆෝන් එක පිස්සු කෙලින්න ගත්තා. What? කක්කලි මගුලක් එනවා. දැනුත් මොක් කරන්නත් එම දමල ගන්න. එහෙම මූණට කෙල ගහලා යනවද? උට හොඳ ගුණධර්ම කියලා දෙන්න නෝ මූණට කෙල ගහලා යනවා. You want to play hide and seek? පොත්තේ මෙතන අතහැරලා යන්න. මම ගණි ළඟම ඉඳලා තියෙනවා. මේ පැත්තෙන් මට පොත අතරින් දාන්න බැරි වෙනවා. අපි මේ පැත්තෙන්ම යනවා. උඩ යනවා එකපාරම කඩාපයිති. යංගමන් දැන් ග්‍රැනි නම් උඩට ගිහිල්ලා ඇති කියලා හිතනවා. මොකෙද කෑගේ ඔය සද්දෙට එනවද දන්නේ නැහැ. එන්නේ නැතුව ඇති. හරිනේ. ඔය සද්දෙන් නම් ග්‍රැනි ආපහු හැපැයි සමහරලාට එනවා. බලමු ෂේප් එක ඔළුව දාලා. මෙතන මේ පැත්ත හැරෙයිද? නෑ යනවා. ග්‍රැනි අතෙන්ටලා බලා ඉන්න යන්නේ නැහැ මොන මගුලක් කරනවද මන්ද එතන ඉඳන්. වටේ පිටේ සිරි නරඹනවද කොහෙද? වෙලා යනවා. ඵලයන්කෝ. එයාට ග්‍රැනි යන්නේ මම යන්න ඕන පැත්තට. කෑ ගැහුවා. මෝඩ කියන්නේ මූණම් මහ මොකෙද්ද මන් දන්නේ. යන්නේ හැටි විතර. ග්‍රැනි එතන නේද? දැක්කේත් නෑ. හොඳ වෙලාවට මෙතන ඇඳක් තිබ්බේ. දන්නවනේ වැඩ දන්න හින්දා බේරුණා. නැත්තම් එහෙම කොසු පාරක් කන්න වෙනවා. මේක නම් නූලෙන් බේරුනේ. ග්‍රැනිගේ පිටිපස්සට ඇස් පේන්නේ නැහැ. ඔය සද්දෙට ග්‍රැනි ආපහු එනවා ඇදිනේ. ඕකේන සද්දෙනේ. එන්නේ නැද්ද? එන්නේ නැතුව ඇති කියලා හිතුවා මේක දාලා. ආයෙ රින්ගුවා එන්නේ නැහැ. ඉන්නේ අර පල්ලේ ඉන්න ග්‍රැනි. මම දැක්කා. ග්‍රැනි එයිනේ මේ පැත්තට. එන්නේ නැතිද? මේක වෙපන් එක අතහැරලා දාලා ආයේ මේවා කරගන්න බැරි වෙයිද දන්නේ නැහැ. ග්‍රැනි හොයාගෙනම යන්න වෙනවා මට. මේ ඉන්නේ ග්‍රැනි.
ගැනි මම මෙතන මේ ඒකත් නූලේ මට තිබෙන්නේ වට්ටගෙන ගැනි මරන්නනේ යන්න බැත්තේ මීයෝ යස්සේ ඊන වට්ටගෙන ගිහලා මිටි ගන්න තියෙන තැන දොරත් අරගමු එතකොට ලීති මොකෙද දැන් කොයි පාර ගන්ටා කරි ගන්ටාරයක් අය එකක් ගහනවා එන මොකද හැම තැනම මේ මිනිවලු වගේ තියෙන කෑ ගහනවා එන්නම කරදරේ කන උට තියාගන්න බැරිද වෙන කොහේ හරි ඇයි නෑ Oh my god! Wow! ගාන්ටි ලක් කරලා ගියා මට ආයෙම ලේසියෙන් ලක් වරදින්නේ නෑ මම මේ බැලුවේ වැරදිද කියලා මට මාවම විශ්වාස නෑ යටින් ගියොත් කණ්ඩ වෙන්නේ උඩින් ගියොත් කණ්ඩ වෙන්න පුළුවන් අපි යටිය මොකද දැන් ග්‍රැනි ඉපදිලා ඉන්න ඕනේ නැති වෙන්න නම් බෑ සාද්දයක් දාලා බලන්න ග්‍රැනි එනවද කියලා පිටිපස්සෙන් ආවම නැද්ද උඩින් යනවද නැත්නම් නිකන් ඉන්නවද මට යන්න නම් ඕනේ දොර ගාවට ඔය ඉන්නේ ග්‍රැනි ඉන්න මේ පැත්තේ සද්දයක් දාමු එතකොට මේ පැත්තේ එනවා ඇති ඔය ඇති ග්‍රැනි උඩට යන්න ඇතිනේ නැද්ද ග්‍රැනි ටිකක් වෙලා දෙමු නැත්නම් උඩට යන්න බෑ ටිකක් දුර යන්න ඕනේ හිමීටට යන්නේ දැන් නම් ගොඩක් දුර ගිහිල්ලා ඇති අර දෙක ගලවුවා නියන ගත්තා ආපහු ගියා දැන් මම මෙතන නියන ගන්න බැරි වෙද්ද දන්නේ එතන හින්දි දන්නේ ග්‍රැනි උඩ යන එනේ ගලවුවා ගියා මම පැඩ්ලොක් කී ගන්න ආවේ නෑ නේද මේ මෝඩයක් නාය ඵලයන්කෝ දැන් නම් ග්‍රැනි ඔතෙන්ට එන්නත් වෙලා ඔය ඇවිල්ලා ඉන්නේ ග්‍රැනි ඔතන යනකම් මේ පැත්තෙන් සද්දයක් දානවා හොඳට පොඩේ ගන්න ඕනේ අතට වැඩි ගන්න හොඳත් නෑ සමහර වෙලාවට මේවා හරහා යනවා එහෙම ගියොත් ඉතින් මට ආයෙ පාර රෙකෝඩ් කරන්න වෙනවා ග්‍රැනි ගිහිල්ලාද දැන් ආයෙ කියලා ගැහුවා දැන් ගිහලා ලණුව කපන්න වෑරෙක් නෙමෙයි වෑරෙක් කපන්න කතර අරන් එමු වැඩි සද්ද දාන්න ඕනේ ග්‍රැනි ඇවිල්ලාද දැන් මේ ළඟට ඔය එන්නේ ග්‍රැනි කෙනෙක් කතයි නේ මේ නහය නිකන් බඩගලක් ග්‍රැනි මෙතන ග්‍රැනි යනකම් ඉන්නවද නැත්නම් මම මෙතනින් කඩාල් මිදෙන දුවනවා කඩාල් මිදෙන දුවන්න කියලා කිව්වද පැත්තේ යංකව ඉතින් එළියෙන් සොන්ට සද්දයක් දාලා කොහොඳට අතාරින්න උඩට එළියට යනවනේ තෝබන් නිදාට උඩට එලා මොකක් හරි කරගත්තා ඇයි දොර ගාව වෑරෙක් කපලා කෝඩ් එක ගේන්න යනවා එතකොට හරි ඕනේ මේ ගේම් එක ගියා මම දැක්ක කෝඩ් එක මෙතන මේ
අර මොකක්ද එක මොකක්ද ඒ කියන්නේ බීම් මේක අස්සේ හොයද මේ සද්දයක් දාන්න වේද ඒක නම් දැන් මට ඇහෙන්නේ නැහැ ග්‍රැනි උඩ ඉදීද යම්කෝ බලන්න පේන්නේ නැහැ කැපුවා ආපහු ගියා ඉසික්කගෙන මම මට මේක කානුව ගාවට අරන් යන්නත් ඕනේ එළියට යන්කෝ මෙතනින් උඩින් ගියොත් එම් ග්‍රැනි උඩනේ ගිහිල්ලා මේ මී හොල්මනව දාන්නත් තියෙනවා මේ කල් දේරමට මේ තාප්පේ වගේ එක අස්සෙන් විදික්කන්න පුළුවන් මේ අය ගිහලා වැටෙන කෙලින් කානුවට මට මේක යන්නේ නෑනේ ඒ පාර ගියෙත් නෑ පොඩ්ඩක් ඩාම් වෙනවා ඩූම් වෙනවා පාත්‍රය දාලා බලමු යා Emotional damage. නෑ තමයිලාට යනවා මේක භාගයක් ගියා Oh my god! Wow! ගියා කොහාටද ගිහලා වැටුනේ දැන් ග්‍රැනි එයි ඔය සද්දෙට මොකද්ද වැටුනේ කියලා බලන්න ආවේ නෑ තාම දොර නම් ගන්න සත්‍ය ආවා දොරට මොකෑ වෙලා තියෙන්නේ දොර නම් ඇරියා දොර අරිනවා වහනවා ග්‍රැනික මූලේ අමාරුවක්ද දොර අල්ල දාලා ගියා මේ කවදාම බාන්නේ මේ හොල්මන අපි යම්බන් හොල්මනගේ පස්සේ එතන යන්න බෑ නේද කමන්නේ දැන් ග්‍රැනි එයි මම ලනුව පාගගෙන ආවේ ඔය එන්නේ ඒ දොර හොඳටම ලොක් වෙලාද ග්‍රැනි දැක්කද මාව වෙන්ද දකින්න මම දෙද්දි මේක නම් කානුව ගාවට යන්නත් ඕන බලමු බෑගෙන් නැති වුණොත් හොඳයි නැගිට පැන්නා වගේ නෙමෙයි තාම මකුළු ආච්චිට අහු වෙන්න පුළුවන් නේ ෂේප් එක නිය නැතනේ වැටලා තිබ්බේ නැතුනම වෙන කොහට ගිහිල්ලා තිබ්බොත් තමයි අලි වෙති මකුළු ආච්චි කොහටද දන්නේ දිවි අඟහරින් දුවන්නේ එතනක් මකුළු එක්කෙනා මාන නියන කොහෙද වැටලා තියෙන්නේ කියලා අලි වැටේ නියන වැටිලා නැහැ තොන් නියන කොහටද ගියේ ඒදී ආයෙ පාරක් උඩට ගිහලා නියන අරන් ඉන්න බෑ ඒක නම් හිනම ප්‍රශ්නේ නියන වැටලා තියෙනවනේ මේ කොහට හරි කොහේ හරි අවුමුල නැති පොඩ්ඩක් බලන්න
ඒ නියන කොහේ ගිහිල්ලාද මන් දන්නේ නැහැ. මෙහෙන් එළියට වැටලත් දන්නේ නැහැ නේ. එළියට වැටෙන්න පුළුවන් නේ. මේ පැත්තේ නම් එළියට වැටෙන්න බෑ මං දැක්කේ නෑ. පැත්තේ පේන්නේ නැහැ. එහා පැත්තේ කියලා බලමු. එළියට වැටලා තිබ්බොත් හොඳයි. නැත්තම් මං ආයෙ වීඩියෝ එක රෙකෝඩ් කරපන්. ඒකට වීඩියෝ 5යි. දැන් මේ හතරවෙනි වීඩියෝ එකනේ. Oh my god! Wow! මේ තියෙන්නේ. ගනි මකුළු ආච්චිත් එනවා. මේ ඇති යන්තා. දැන් මේක මාට්ට ගියේක නැතුව වෙන මකුලක් තිබ්බොත් එහෙම මගේ මහන්ති අපරාධය. Oh my god! Wow! මාට්ට ගියේක තියෙනවා. දැන් මෙතන යන එක තමයි අවුල. මකුළු ආච්චි හපා කන්න පුළුවන්. ආරක්ෂාවත් ගැන හිතලා මේක අස්සට වෙලා ඉන්නවා. ඊට ඔළුව දාන්න. නෑනේ. අනේ අර යන්නේ. යොත් කෙලවේද? මකුළු ආච්චි උඩට ගියා. දැන් ෂේප් එකේ යන්න ඕනේ මේක ඇතුළට. යන්ටක් ගාලා දැන්. මොකක් හරි වුණාද? හරි යන්ටක් ගාලා දැන් දොර අරින්න යන්න තියෙනවා. දොරෙන් පැනලා යන්න බෑ. ග්‍රැනි ගෙදරටලා ඉන්න බෑනේ. ග්‍රැනි එතන නෑ නේද? පැන්නා තිව්වා. මේක පල්ලෙහාට දාමුකෝ. මොකද පද්ද කරලා ගන්න ඕනේ. මට කියන්න අමතක වුණා. ඔයාලා මේ වීඩියෝ එක කරන ලයික් කරන්නේ නැතුවද? ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න. කමෙන්ට් එකක් දාන්නම දෙයක් නැත්තම් සුපිරි කියලා හරි දා යන්න. ඔය නිකන් තියෙන බටනේ. පයින් හරි ගහගෙන යන්න. ලැග්ගුණා ගන්න. මේ ගෑණි එනකොට ලැග්ගෙන්න ගන්නවා. මේ ෆෝන් එකක් තියෙන්නම මම ගෑණිට අහුල් කරලා දෙන්නම. සුපිරි ෆෝන් එක. දැන් යන්න බැන්නා මොකක් හරි වදිලා. දැන් දුවගෙන යන්න තියෙනවා. සෙරප්පුව ගැලවලා. දැන් ඉතින් සෙරප්පුව ගෙන්නේ. වෙන වෙලාවක සෙරප්පුව ගන්න. ඒ ගෑණි මගේ සෙරප්පුව තියලා තියන්නේ. උඩ යනවානේ අපෝ. එහෙනම් කොල්ලෝ අපි